හලාවත එලිවිටිය දමින්න කැලේ වෝටර් ප්‍රොජෙක්ට් එක ළඟ ඩෑම් එක. මේක මේ පාර මේ වතුරට කඩලා ගියා. මෙතන ගොඩාක් කැඩලා තියෙන. ඒ කියන්නේ බැම්මට උඩින් ලොකු ප්‍රදේශයක් කැඩලා ගිහලා තියෙනවා. මේ තියෙන බැම්ම ගහලා තියෙන මේක දමින්න කැලේ විලත්තව මංකට්ට සෙට් වෙන රටමැද පාරේ. මේ වෙනකොට මේ දැදුරුවේ ඉඩම් වලින් භාගයක් විතර උඩහ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන කෙරවලට යන්න බෑ. පාරවල් කැල්ලේ මම තාමත් කවුරුත් ආවෙත් නෑ මේ හරිය බලන්න. ඒකින්ද දැන් මේ ප්‍රයිවට් එකේ මේ අයියා කෙනෙක් ගිහලා එයාගේ වීදෙමින් මේ පාර මෙතන ඉඳන් එහාට කෙරවලට යන්න හදන්න තමයි දැන් එයා යන්නේ. කිසිම බලධාරියෙක් මේ වෙනකොට පැමිණිලා නැහැ මෙතනට. ආවෙන්තුරු බලන්න. උඩහ තිබ්බ ගස් ඇවිල්ලා ගලවගෙන ඇවිල්ලා මේ ගෙවල් වලට හිර වෙලා තියෙනවා. ඊඩමට දැන් කැඩලා ගේට්ටු කණු පෙරීලා ඇත්තටම ගෙදරකටවත් යන්න බැරි තත්ත්වයක් තමයි උදායලා තියෙන්නේ. ලොකු වලවල් හැරිලා තියෙනවා. මේ හවට තිබ්බ රොඩු තමයි මේ වල දාලා ගොඩ කරලා තියෙන්නේ. නැත්තම් මේකත් ලොකු වලක්. මේ ගෙවල් ඊටම් පුපුරලා තියෙන්නේ මේ පාර වතුරට. මේක රටමැද පාර. මෙතන යන්න බෑ මෙතන ලොකු වලක්. මේ කණුවත් දෙකට කැඩලා තියෙන්නේ ගස් කොළන් ඇවිල්ලා හිර වෙලා. ලයිට් කණුව කැඩලා තියෙන. මෙතෙන් එහාට යන්න බෑ. මෙතන වහන්න තමයි මෙතන වහලා මේ ටික හදන්න තමයි මේ බැකෝ ඇවිල්ලා තියෙන පුද්ගලිකව. මෙයාගේ මැෂින් අරන් ඇවිල්ලා තමයි අපි මේ පුද්ගලිකත්වයෙන් මේ හරිය හදාගන්න හදන්නේ. ඒ ඇත්තටම කිසිම අයිතියක් නැතුව හදනවා. එතකොට මේ මාමගේ තමයි මෙන්න මේ නිවස. අයිති යාට. එයාගෙත් බඩු ගොඩක් ගිහිල්ලා තියෙනවා. එහෙත් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ රජයෙන් කවුරු හරි මැදිහත් වෙලා මෙන්න මේ කැඩලා තියෙනවා මෙයා හදන්න කියලා. මොකද නැත්තම් මේ ගහලා තියෙන මේ ඩෑම් එක පවා මෙතනින් එහාට විනාශයටපත් වෙන්න පුළුවන්. මොකද කෙරෝලේ ඉන්න මිනිස්සුයෙකුට මෙතනින් එහාට යන්න බැරි වෙන. එයාලට පාරවල් නැති වෙනවා. මෙන්න පේන හරිය රටමැද පාර මහ මේන් එකනේ. පාර ළඟට නිකන් කැඩලා තියෙන අඩි 20ක් විතර පමණ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මෙතන තව වෙන් වෙන්න. ඉතින් එයා පැත්තේ වලකුත් තියෙන. ඒ වල ළඟට කැඩෙන්න අඩි 2ක් විතර තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගහලා තියෙන ඩෑම් එක තව මීටර 200ක් ඉදිරියට වැදුනා නම් මේ හානිය අවම කරගන්න පුළුවන්.
ඉතින් මේ කියන්නේ මේක දකින්න කවුරු හරි ෂෙයා කරලා මේක බලධාරි කෙනෙකුට දන්වලා ඉතුරු මේ වැඩ ටික කරගන්න තමයි අපි බලාපොරොත්තුව.